ඔබල හැමෝටම ආයුබෝවන් කියලා මම පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්නේ Autodesk Construction Cloud කියන්නේ මොකක්ද කියලා. මේකට කෙටි නමක් විදිහට ACC කියලා කියනවා. ඔබ construction industry යෙදෙන කෙනෙක් නම් මේ ACC කියන නම ඉතා මෑතකදී ඔබට ඇහෙන්න පුළුවන්. සමහරවිට ඔබ මේකේ products use කරන්න පුළුවන්. මොකද අපි traditional practice ගත්තොත් Revit, AutoCAD කියන දේවල් ඒව වලින් ඔබට ගිහිලා තමයි මේ Autodesk Construction Cloud එක අපි use කරන්නේ. මේක ඇත්තටම ප්‍රධාන pillars තුනකින් සමන්විත වෙලා තියෙන Autodesk Construction Cloud කියන එක. පළවෙනි එක තමයි Autodesk BIM Collaborate කියන එක. දෙවෙනි එක තමයි Autodesk Takeoff කියන එක. තුන්වෙනි එක Autodesk Build කියන එක. එතකොට මේ key pillars තුන සම්බන්ධ වෙලා තියෙන අපි BIM life cycle එකට. ඒ කියන්නේ planning, designing, construction and operation කියන phases වලට. එතකොට අපි ගත්තොත් මේ Autodesk BIM Collaborate කියන එක මේක ගොඩක්ම use වෙන්නේ planning and designing stages වලට. ඒ කියන්නේ ඕගොල්ලන්ට stakeholdersලා ඉන්නවා නම් එතකොට ඔබේ model එකේ 3D model එකේ clash detection කරන්න ඕන. clash detection කියලා කියන්නේ discipline දෙකක් අතර උදාහරණයක් විදිහට civil සහ architectural discipline දෙකක් අතර තියෙන clashes අඳුර ගන්න. මොකද මේක site එකේ ඇත්තටම construction කරද්දී මේ clashes identify කරගන්නවට වඩා planning designing stage එකේදී මේ clashes මේව කරගන්න එක අඳුන ගන්න එක ඇත්තටම cost එක මුළු project එක ගත්තොත් එහෙම 15% විතර අපිට save කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ clash detection කියන එක හරිම වැදගත්. එතකොට Autodesk BIM Collaborate කියන product එක ඇතුලේ ඔයගලන්ට clash detection කරගන්න පුළුවන්. ඒ වගේම stakeholder management කරගන්න පුළුවන්. design collaboration එක ඇතුලේ. එතකොට planning and designing stages වලට තමයි Autodesk BIM Collaborate කියන එක තියෙන්නේ. ඒතර අපි ගත්තොත් Autodesk Takeoff එක කියලා කියන්නේ ඒක quantity takeoff කරගන්න. ඒ කියන්නේ ගොඩක් උදාහරණයක් විදිහට කියනවා නම් quantity surveys වලට සාමාන්‍යයෙන් pre-tender mode එකේදී අපිට quantities දැනගන්න ඕනේ project එකක. ඒව දැනගන්න. එතකොට Revit model එකෙන් ගන්න take off ටික දැනගන්න. ඒක POQ එකක් විදිහට finally generate කරගන්න. එතකොට මේ දේවල් වලට සම්බන්ධ වෙන Autodesk Takeoff එක, ඒ Autodesk Takeoff එක BIM life cycle එකත් එක්ක ගත්තොත් එහෙම planning, designing, construction කියන phases වලට use වෙන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙන Autodesk Build කියන pillar එක, final pillar එක very important මේ pillar එක. මොකද මේක තනිකරම යන්නේ site execution පැත්තට. ඒ කියන්නේ construction කරද්දී තමයි ඔයගලන්ට මේක use වෙන්නේ. උදාහරණයක් විදිහට RFI management, QA QC management, එතකොට HAC management, ඊළඟට ඔයගලන්ට cost එක මේ ඔයගලන්ගේ project එකත් එක්ක යද්දී ඔයගලන්ට වෙනම system එකක් පාවිච්චි කරන්න නැතුව Autodesk Build system එක හරහා කරන්න පුළුවන්. එතකොට Autodesk Build කියන එක තමයි මෙතනින් ඇත්තටම powerful platform එක. එතකොට මීට අමතරව එතකොට මම අර කිව්වා විදිහට Autodesk BIM life cycle එකේදී construction සහ operation කියන phases වලට Autodesk Build කියන එක භාවිතා වෙන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවා ඇති මුළු BIM life cycle එකම cover වෙන්න තමයි මේ Autodesk Construction Cloud products ටික තියෙන්නේ. එතකොට ඊට අමතරව තියෙන Autodesk Docs, Insights සහ Administration. Autodesk Docs කියලා කියන්නේ ඇත්තටම මේක common data environment එක තමයි. ඒ කියන්නේ CDE කියලා කියන. ඒ කියන්නේ ඔයගලන්ට අවශ්‍ය ඔයගලන්ගේ files, ඔයගලන්ගේ images, videos, documents මේ හැම දෙයක්ම save කරන්න තියෙන්නේ මේ හැම පිළ එකේම Autodesk Docs හරහා. ඒ කියන්නේ Autodesk Docs මේ තුනටම common නැත්තටම Autodesk BIM Collaborate, Autodesk Takeoff සහ Autodesk Build කියන තුනටම common. ඊට අමතරව Insight කියලා කියන්නේ ඔයගලන්ට summary dashboard එකක්. ඒ කියන්නේ ඔයගලන්ට අමතක වෙනේවා මිස් බලා ගන්න. එතකොට ඔයගලන්ට කරන්න තියෙනවා දැනගන්න. ඒ වගේ මේකේ construction IQ ගැන තියෙන dashboard එකක්. එතකොට මේක හැමතිස්සෙම ඔයගලන්ගේ desktop cloud එකත් එක්ක connect වෙලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට මොනවත් මිස් වෙන්නේ නැහැ. ඊළඟට final දේ තමයි administration. ඒ කියන්නේ ඔයගලන්ට user management කරන්න පුළුවන්. ඒ කියන්නේ security level දෙන්න පුළුවන්. ඔයගලන්ට organization එක role එකක් assign කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් තමයි මේ Autodesk Construction Cloud එක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ සෑම දෙයක්ම එකතු වෙලා තමයි Autodesk Construction Cloud එහෙමත් නැත්නම් ACC කියන එක consist වෙලා තියෙන්නේ.